ඔය ඈතින් පේන කඳුකරේ නන්පේරියල් ගම්මානය හරහා බේකස් බෙන් යමුද? බෙලිහුල් ඔයේ ඉඳන් කිලෝමීටරයක් විතර බදුල්ල පැත්තට යද්දී වම් අත පැත්තේ නන්පේරියල් වලට යන පටු මාර්ගය තියෙනවා. නන්පේරියල් ගම්මානයට වැඩ කරන්නේ එක CTB බස් එකක්. අපි දැන් මේක යනවා. ඊට පස්සේ එතනින් බැහැලා එතනින් නම් බේකස් බෙන් එකට පයින් යන්න තමයි හිතන්නේ. කට්ටිය කිව්වට අපිට යද්දි තමා තේරුනේ ගොඩාක් අවදානම් ගමනක් මේ බස් එකේ ගමන. බස් එක පොඩ්ඩක් එහෙම වුණොත් වැටෙන්නේ කෙලින්ම හෙලකට. ඉතින් වාහනවල එන අය පරිස්සමෙන් වාහන අරගෙන යන්න ඕනේ මේ පාරේ යද්දි. විවේකානන්ද ලස්සන පොඩි ඉස්කෝලේ ගාවේ දැන් බස් එකේ ගමන නතර වෙනවා. ඉතින් අපි දැන් පයින් යමු. නන්පේරියල් යන ගමනේ මේ ලස්සන ඇලක් හම්බුණා. අපි පොඩ්ඩක් ගිහලා බලමු. දැන් මේ යන්නේ බේකස් බෙන් එකට. බේකස් බෙන් එකට යන්න ෂෝට් කට් එකකින් තමයි අපි සෙට් එක මේ යන්නේ. පාර තියෙනවා, පාරෙන් ටිකක් දුරයි. ඒ හින්දා පොඩි ෂෝට් කට් එකක් හම්බුණා. ගමන නම් ටිකක් අමාරුයි. මේ ඔයාලට මේ පේන්න තියෙන්නේ තේගස්. මේ හරි තේ වගා කරනවා නේ. ඒ වගා කරනවා. මේ වලට ඇට තේ කියන්නේ. කස්ටි කප්පාදු කරලා නේ තියෙන්නේ. සයින ඇට තේ. ඇට වලින් හදපු මේක මොකද තියෙනවා. කිල්ලෙන් නෙමෙයි අඩදාස් තියෙන්නේ බා. සිතුවිලි ඉන්නේ නැහැ. දැන් අපි අඩි 3000ක් විතර උඩනේ බං ඉන්නේ. යාළුවනේ අපිට බේකස් බෙන් එක බලන්න තව කිලෝමීටර් 4 මාරක් යන්න තියෙනවා. දැන් මම මේ ඉන්නේ නන්පේරියල් ගම්මානේ. ටිකක් උඩට යද්දි අපිට හම්බ වෙනවා නන්පේරියල් ටී ෆැක්ටරි එක. නන්පේරියල් ටී ෆැක්ටරි එක ගාවේ බේකස් බෙන් එක බලන්න යන්න ටිකට් ගන්න ඕනේ. අපි දැන් ටිකට් ගන්න තමයි යන්නේ. ඇත්තටම මේ නන්පේරියල් ගම්මානේ යටිතල පහසුකම් ගැන කතා කරද්දි ගොඩාක් නොදියුණු මට්ටමක තියෙන්නේ. ඉතින් බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු වුණොත් හොඳයි කියලා මට දැනෙනවා මේක බලද්දි. බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. දවසින් වැඩිම වෙලාවක් මීදුමෙන් වැහිලා තියෙන මේ නන්පේරියල් ගම්මානය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක විතර උඩින් පිහිටලා තියෙනවා. අපි ටිකට් ගත්තා. එක ටිකට් එකක් රුපියල් 100ක් වෙනවා. ටිකට් කවුන්ටරේ තියෙන නන්පේරියල් වල බේකස් බෙන් එකට යන්න ටිකට් ගන්න ඕනේ නන්පේරියල් වල. අරගෙන අපි මේ යන ගමන් ඉන්නේ ෂෝට් කට් එකක් හම්බුණා. අපිට ෂෝට් කට් එකේ උඩට යනවා.
ඔයාලට පුළුවන් සපාරි ජිප් වල, බයික් වල, ත්‍රී වීල් වල එන්න. පාර ගොඩක් පටුයි, බස් වලට එන්න අමාරුයි. අපි නම් නන්පේරිල් වෙනකම් බස් එකේ ඇවිල්ලා ඉතුරු ටික පයින් යනවා. අපි ෂෝට් කට් වලින් කොහොම හරි ආවා ළඟටම. බේකස් පෙන් එකට යන්න තව කිලෝමීටර් 1.5ක වගේ දුරක් තමයි තියෙන්නේ. අමාරුවෙන් යනවා මෙහෙට වහිනවා ඉඳලා උඩැල්ලුත් ඉන්නවා. ඇත්තටම ලේසි නෑ මේ ගමන. ටිකක් අමාරුයි. අමාරු තමයි. හරිම සුන්දරයි ගමන. ඔන්න වැස්සේ දෙමි අපි ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. බේකස් බෙන් එකට තව කිලෝමීටරයක් විතර තමයි තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම්. මෙතෙන්ට පේනවා සමනල වැව පේනවා. සමනල වැව පේනවා. උඩවලව ජලාශය පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අන්න අර අතන දඟර වගේ පේන්න තියෙන්නේ සමනල වැව. ඊට එහයින් ඈතින් පේනවා. ඉන්න මම පෙන්නන්න. අන්න අර ඈතින් පේන්නේ උඩවලව ජලාශය. මෙතෙන්ට පේනවා බේකස් බෙන් එක. මං හිතන්නේ ඔයාලට පේනවා ඇති. අන්න අර අතන ওই කට්ටිය ඉන්නවා පේන්නේ බේකස් බෙන් එකේ. අපි දැන් එතෙන්ට තමයි යන්නේ. ගමනේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේ සමනේ කොච්චර ලස්සනද මගේ රට. කොච්චර සුන්දරද මගේ රට. I love you ශ්‍රී ලංකා. බලන්න යාළුවනේ පොඩි දුරක තියෙන වෙනස. මෙතෙන්ට වහිද්දී පේන මානෙට වහින්නේ නැහැ. මේක තමයි මගේ රටේ තියෙන විශේෂත්වය. මේක තමයි මගේ රටේ තියෙන වටිනාකම. තියෙන පාර දිගේ ගියාම නැග්ලට් ගම්මානයටයි හෝටන් තැන්නටයි යන්න පුළුවන්. අපි වැස්සෙම බේකස් බෙන් එකට ඇවිල්ලා බේකස් බෙන් එකේ ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක අරගෙන අපි ආයෙ යන්නේ. අපි මේ ඉන්නකම්ම වැස්සා. බස් එකට යන්න ඕන. ඒ නිසා යට පියල්ලක් තියෙනවා නාන තැනක්. එතනින් අපි නාලි ඉවර වෙලා අපි ආයෙ පල්ලි කැම්පස් එකට යන්නේ.